ආයුබෝවන් පුතේ හැමෝටම සුබ දවසක් වේවා. අපි ඊයේ දින අද පේපරේට එන කොටස් කීපයක් සාකච්ඡා කරා. කියන්නත් සතුටුයි. ගොඩාක් දේවල් ඇවිල්ලා තිබ්බා. එතකොට අපේ ළමයි හොඳට මුහුණ දුන්නා. ලකුණු 60න්නේ මේක බලන්නේ. එතකොට මම හිතනවා මේ ලිව්ව පේපරේට ලකුණු 35ට වැඩියනුත් ඕගොල්ලොන්ගේ ඇති කියලා. පැට්‍රිකල් එක ඔයා හරියට කරගත්තොත් ඔයාට ඒකක් දාගන්න පුළුවන් නැටුම් වල. අපි මේ ගැන්නෙන්ම ලබන සතියේ අවසාන වාගේ පැට්‍රිකල් සෙමින එක කරනවා. එතකොට පැට්‍රිකල් එක කියලා කිව්වාම පුතේ ඔයාගෙන් ලියන පේපරේට ඇහුවේ 10 11 සිලබස් එකේ තියෙන දේවල් විතරයි. හැබැයි පැට්‍රිකල් එකේ එහෙම අහන්නේ නැහැ. ඔයා නැටුම් වලට 6 වසරෙන් එනවනේ. 6 වසරේ ඉඳන්ම 11 වසරට වෙනකම්ම තිබ්බ ප්‍රායෝගික කොටස් සියලුම දේවල් මේ පැට්‍රිකල් පේපර් එකට අදාළයි. එතකොට මේකත් ඔයා ලිව්ව පේපරේටම සමාන පේපරයක් තමයි හදන්නේ. එතකොට මේ පේපරේට හොඳින් මුහුණ දෙන්නේ කොහොමද? මොන වගේ කොටස් එනවද? මොන පාඩම් වලින්ද මේ ප්‍රායෝගික පේපරේ හැදිලා තියෙන්නේ? වන්නම් තියනවද, වට්ටම් තියනවද, ගොඩ සරඹ, පාසරඹ, ඊපස්සේ ඔයාට චරිත නිරූපණයක් කරලා පෙන්වන්න තියෙනවා. ඒවා මොනවද? බෙරපදයක් ගහන්න තියෙනවා. මේ සියලුම කාරණා ටික මම එදින ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඔයාට මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන නම් මේ පේන නම්බර් එකට ඔයාගේ නම, දිස්ත්‍රික්කය, O level කියලා මෙසේජ් එකක් එවන්න. ඊට පස්සේ WhatsApp channel link එක ඔයාට හම්බ වෙයි. ඒ link එකෙන් ගිහිල්ලා අපේ channel එක follow කරලා තියාගන්න වැඩි විස්තර සඳහා. ඔයා පන්තියට සම්බන්ධ වෙන පළමු දවසේම කියනවා ඔන්ලයින් එකක් කරහා මේ ප්‍රායෝගික කොටස් අපිට කරගන්න පුළුවන්ද? කොහොමද වැඩේ වෙන්නේ? මුලින් ඉඳන් 6 වසරේ ඉඳන් 11 වසරට වෙච්ච ප්‍රායෝගික කොටස් ටික කොහොමද මතක් කරන්නේ? ඒ විස්තර සේරම අපි දානවා. ඒ නිසා මේ පන්තියත් එක්ක රැඳිලා ඉන්න අද ලිව්ව පේපරේ ගැන, අපේ නැටුම් පන්තිය ගැන අපි වෙච්ච මහන්සිය පිළිබඳව ඔයාගේ අවංක කමෙන්ට් එකකුත් මේ වීඩියෝ එකට යටින් අනිවාර්යෙන් දාලා යන්න මම බලනවා. එහෙනම් අපි පැට්‍රිකල් පන්තියේදී හම්බ වෙමු. හැමෝටම ජය. Mandakini yama piran